අද රාත්‍රියේ අපි සැඟවුණු සෙවණැලේ අතරින් කිමිදෙනවා ලාංකීය ජනප්‍රවාදයේ අඳුරුතම බිහිසුණුම පුරාවෘත්තයක් වන මහා සෝනාගේ කතාව අනාවරණය කරගන්න. හොඳයි. අපි දැන් ගැඹුරට යමු. ශතවර්ෂ ගණනාවක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට බියගෙන ආපු මේ මහා සෝනා කියන පුරාවෘත්තයේ මූලාරම්භය ගැන විමසා බලමු. ශාස්ත්‍රීය ග්‍රන්ථවලට අනුව මහා සෝනා කියන්නේ මහා සොහොන් යක්ෂයා කියන නමින් හැඳින්වෙන කෙනාට. අති මහත් බලයක් සහ අසීමිත භීතියක් කැටි කරගත්ත මේ අద్භූත බලවේගය අවාසනාවන්තින්ගේ සොහොන් බින් තමයි තමන්ගේ රජදහන කරගෙන තිරෙන්නේ. ඔහුගේ ස්වරූපය ගැන හිතනකොටත් ඇඟේ මයිල් කීලින් වෙනවා. වලහෙක්ගේ ඔළුවක් හැබැයි ඒකත් අස්වාභාවික විදිහට පස්සට හරවලා සවි කරලා තියෙන්නේ සොහොන් බිම් සහ පාළු පාරවල් තමයි එයාගේ සැරිසරන තැන්. කියවෙන විදිහට එකම එක ස්පර්ශයකින් මාරාන්තික ලෙඩක් හදන්න පුළුවන්ලු. ඒ වගේම එයාගේ ගොදුරු වල වම් මුරහිස ඉවාලන එක තමයි එයාගේ විශේෂම දේ. භයානකයි. හා අඩෝ නවත්තන අවුවේ බයිලා මං කියන්නම්කෝ ඇත්තම පට්ටම කාලකණි කතාව. මොනවද මේ කියවන්නේ? හරි දැන් ඉඳන් මේ වැඩසටහන මගේ. අර සීරියස් පෙනමක් දාගෙන හිටපු කෙනා කියපු ඔක්කොම අමතක කරලා දාන්න. දැන් අහගන්න මහා සෝනාගේ ඇත්තම කවුරුත් නොකියපු පට්ටම අවුල් කතාව. මේකේ මහා පුරාවෘත්තය පටන් ගත්තේ හිතාගන්නවත් බැරි තරම් සිම්බල් දෙයකින්. එක පන්නගෙන යාමක් සහ කවුද මිනිස්සේ කාලා විසි කරපු එකම එක කෙසෙල්ලෙල්ලක් නිසා. තුන්වන කොටසට ආවා. මගේ ආසම කෑල්ල. කෙසෙල්ලෙලි සිද්ධිය. නැත්නම් අපිට කියන්නත් පුළුවන් අපේ මහා ලොකු යක්ෂයා එයාගේ ඇත්තම දෛවයට මූණ දුන්නු හැටි. හරි. මෙන්න මෙහිමයි මහා සෝනාගේ මහා වැටීම සිද්ධ වුනේ. ස්ටෙප් 1 පන්නගෙන යනවා. හිතන්නකෝ යක්ෂ පවර් දාලා ෆුල් ස්පීඩ් එකෙන් සොහොනක් මැදින් දුවගෙන යනවා. ස්ටෙප් 2 කෙසෙල්ලෙල්ල හම්බ වෙනවා. දෛවයේ සරදමක් වගේ කවුදෝ කාලා දාපු කෙසෙල්ලෙල්ලක් ඉස්සරහට මෙනවා. ස්ටෙප් 3 මූණෙන් නේද ගියේ යක්ෂ ඉතිහාසයේ රන්නකුරින් ලියවෙන අමතක නොවන විදිහේ මූණෙන් ඇදගෙන වැටීමක්. ස්ප්ලැට්. හැබැයි ඉතින් වැටීමෙන් වුණු විහුලුව තමයි මේ. වැටෙන්න කලින් ඔළුව තිබ්බේ පස්සටනේ. වැටුණු පාරට ඔළුව අංශක 180ක් කිරිගහට ඇන්නා වගේ කැරකිලා ක්ලික් කාලා ඉස්සරහට හයි වුණා. ඉස්සර පිටිපස්ස බලාගෙන ගිය මිනිස්සයා දැන් කෙලින්ම ඉස්සරහ බලනවා. ඉතින් ඉස්සර හිටපු භයානක යක්ෂයා දැන් නිකම් ලොකු කෙස් ගොඩක් තියෙන මොකක්ද යකෝ මේ උනේ කියලා හිතාගන්න බැරිව ඉන්න අවුල් වෙච්ච හාදෙක් වගේ. ඌ තමන්ගේ අත් දිහා බැලුවා ඊට පස්සේ කකුල් දිහා බැලුවා ජීවිතේ පළවෙනි වතාවට තමන් ඉස්සරහ තියෙන ලෝකයේ දිහා බැලුවා. ඌට කෙලින් පේනවා. හිතන්නකෝ ඒ මොහොතේ දැනෙන්නේ නැති ෂොක් එක. හරි. හතරවෙනි කොටස. මෙතනින් එහාට කතාව ටිකක් දුක හිතන කොමඩියක්. යක්ෂයෙකුගේ 9 to 5 ජීවිතේ. බලමුකෝ මේ පැවැත්ම ගැන ආපු මහා අර්බුදෙන් පස්සේ මොකද උනේ කියලා. හිතන්නකෝ යාගේ මුල් අරමුණ සොහොන්වල හොල්මන් කරන එක එයාගේ සුපිරිම හැකියාව. මිනිස්සුන්ගේ වම් උරහිස ඉඹින එක. හැබැයි දැන් තියෙන්නේ ඇත්ත මොකන්ද? ඔළුව කෙලින්. ඉතින් ප්‍රතිඵලය උරහිස ඉඹින්න බෑ මොකද ඔළුව පස්සට හරවන්න බෑනේ. මුළු ජීවිතේම පරමාර්ථය ඩේටා වයිප් කළා වගේ ඉවරයි. ඉතින් යක්ෂ පවර්ස් නැති වෙලා ඔළුවත් කෙලිමුණා මේ මහා සෝනාට අලුත් ජීවිතයක් ලැබුණා. ඒ මොකක්ද? පට්ටම කම්මැලි බෝරින් ඔෆිස් ජොබ් එකක්. අද එදා සොහොන් බිම්වල රජ කරපු මහා සෝනා තමන්ගේ කියුබිකල් එකේ ඉඳගෙන දුකෙන් තමන්ගේ පරණ පුරුද්ද මතක් කර කම්පියුටර් මොනිටරේ ඉම්බින්න try කරනවා. ඇත්තටම පව් නේද? අවසාන වශයෙන් මට අහන්න තියෙන එකම එක දෙයයි. ඇත්තටම කවුද වෙඩියෙන් භයානක? රැට සොහොන් පිට්ටනි වල හොල්මන් කරන යක්ෂයෙක්ද? එහෙම නැත්නම් ඩෙඩ්ලයින් එකට කලින් TPS රිපෝට්ස් පුරවන්න වෙච්ච යක්ෂයෙක්ද? පොඩ්ඩක් හිතලා බලන්න.